අපි අද ඇවිත් ඉන්නේ හලාවත. අපිත් එක්ක යමු අද හලාවත ඇවිත්. අද අපේ ගමනාන්තය වුණේ හලාවත. මේරි ආච්චිවත් බලන් යන්න හිතන් තමයි අපි මේ ගමන ආවේ. ඔන්න ඉතින් අපි දැන් හලාවතට කිට්ටු වෙලා තමයි ඉන්නේ. අපි මුලින්ම යන්නේ මුන්නේසරම් කෝවිලට. දෙමළ විදිහට අඳින්න පළඳින්න වගේම ඒ චාරිත්‍ර වාරිත්‍ර වලටත් හරිම ආසයි. ඔන්න අපි මුන්නේසරම් කෝවිල වැඳලා දැන් අපි බීච් එකට යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි හිමින් බීච් එකකටත් ආවා. අර ඇතින් පේන්නේ බීච් එක තමයි. එන්නක යන්න. අපි දෙන්න රැල්ල පාගන්න යනකොට හරියටම දවල් 11:12 විතර ඇති. මාරම අවසරයක් දැනුණා. කොච්චර ගියත් ඇති වෙන්නේ නැති තැනක් තමයි මොහොත කියන්නේ. බලාගෙන හිටියට ඇති වෙන්නේත් නැහැ. රැල්ල පෑගුවට ඇති වෙන්නේත් නැහැ. මතක පොතට මතක ටිකක් එකතු කරගෙන අපි දෙන්න ආයමත් ඉරණවිල පාර දිගේම මේරි ආච්චිගේ ගෙදර හොයාගෙන යන්න පිටත් වුණා. අපි දෙන්නෙන් කවුරුවත් හලාවතින් එහාට මේ පාරේ ගිහින් තිබුණේ නැහැ. අපි දෙන්න ෆොටෝස් වලින් වීඩියෝස් වලින් බැලුවට ඒ මතක දිගේ තමයි ගෙදර හොයාගෙන මේ යන්නේ. ඒ පාර මාරම ලස්සනයි. ආස හිතෙනවා මෙහෙම තැනක අපිටත් ගෙදරක් තිබුණා නම් කියලා. ඔන්න ඉතින් ආසාවෙන් බලන්න හිටපු තැන හොයාගන්න පුළුවන් වුණා. අර ඇතින් පේන්නේ මේරි ආච්චිගේ ගෙදර තමයි. බලමු අපි ගිහිල්ලා මේරි ආච්චි ඉන්නවද කියලා. හරි අරන් එනවද ගිහිල්ලා කඩේ. අපි දෙන්න එනකොට කතා වෙලා මාවේ ආච්චි ඉන්නවද කියලා බලලා අපි මොන හරි අරගෙනම ආච්චි බලන්න එමු කියලා. අනේ කිව්වා වගේම ආච්චි ගෙදර ඉස්සරහා වාඩි වෙලා හිටියා. අපි දෙන්න ඉස්සරහට ගියා කඩයක් බලන්න. ටිකක් දුරට යන්න උනා කඩේ බලන්න. ඒ යනකොට අපිට දකින්න තිබ්බේ මහවැස්සට ලංකාවට වන විනාශය මේ පැත්තටත් බලපාලා තියෙන හැටි. මෙන්න මේ පාලම කැඩිලා. ඉතින් එහා පැත්තට යන්න තියෙන්නේ මේ බෝට් වලින්. බයික් නම් බෝට් වල තියනු එහා පැත්තට යනවා අනිත් වාහන වල නම් යන්න බෑ. මෙතන මේ කට්ටිය කිමිදුම් කට්ටිය යටට ගිහින් තමයි බලන්නේ මේක හදන්න. ඒගොල්ලෝ සෑහෙන ඉතින් ලොකු උත්සාහයක් දරනවා. ඉක්මනටම පාලම හදලා යථා තත්ත්වයටපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආයෙනම් ලංකාවට මේ වගේ විනාශයක් නොවේවා. එතනට වෙලා ඉඳලා අපි ආයෙම ආච්චියම බලන්න පිටත් වුණා. එතනින් ගියා කිනේද? ඇහෙන්නේ. එතනින් ගියා කිද? එතනින් නේ? හරින් එහා පැත්තෙන් එන්නට. අපි ගෙනාපු ආච්චියම්මගේ අතට දීලා ආච්චියම්මගේ මිදුලට එහා පැත්තෙන් අපි ආපහු ආච්චියම්මගේ ගෙපිඩිපස්සෙන් බීච් එක ගාවට ගියා. ආච්චියම්මවත් ඒ මිදුල පාගන්නේ නැහැ. ආච්චියම්මත් යන්නේ අර අපි ගිහපු පාර දිගේම ගිහිල්ලා පිටිපස්සෙන් තමයි එයා ගෙට යන්නේ. ආච්චියම්මා හරි ආසයි. ඉතින් අපි මොන හරි අය යනවා නම් එයා හරි සතුටින් ඒ දේවල් බාර ගන්නවා. ඔයාලත් යනකොට මොන හරි අරන් යන්න. ආච්චියම්මා හරි සතුටින් ඒ දේවල් බාර ගන්නවා.
ආච්චි අම්මට මේ දවස්වල පොඩ්ඩක් අසනීපයි කිව්වා. මේ තියෙන්නේ බීච් එක පැත්තේ ඉඳන් ආච්චි අම්මා ගෙදර බලනකොට පේන view එක. ගල්ගොඩට එහා පැත්තෙන් තමයි ආච්චි අම්මයි ගේ තියෙන්නේ. ආච්චි අම්මට ආයෙම අපි කතා කරලා අපි ගිහින් එන්නම් කියලා ආයෙම අපි අපේ ගමන එන්න ආවා. සයරේ ජීවිත නැවපෙරලි පුතු සයනා අය කොයිදු පනමන පාගා ලම්පාරේ දැදුරුවේ පාල. කොත්තලම් පාරේ දැදුරුවේ පාලට තමයි තියෙන්නේ. අර පේනවා ඈතට මහවැස්සට වෙලා තියෙන විනාශේ. ගෙවල් කැඩිලා විනාශ වෙලා ගිහින් තියෙන්නේ. දැන් නම් මොකුත් නොවුන ගානට තමයි තියෙන්නේ. ඔන්න ඉතින් එයා කඩචෝරියකුත් අරන් එනවා මට. අදට අපි මෙතනින් නතර වෙනවා. ආයෙමත් දවසක ලස්සන ගමනක් අරගෙන ඔයාලා ගාවට එන්නම්. ඔයාලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි. විරණේ පියමන්